ඇවිල්ලා කියනවා මම කියලා ඔකයා කියලා ෆෝන් කරේ මම තමයි බලාගෙන ඉන්නේ කෑ කිව්ව කොහොමද බන්නේ ඉන්නේ පියානද ඉන්නේ කියන්නේ ඒ කාලා බින්දා දින්නේ කෑවද කෑවද කියලා අනිවා සමහර අය කෑවද දැක්කොත් අර මේ නෑ ඒකත් තමයි දැන් සමහර වාණි මොකටම කෑවා කියලා ඉන්නේ අන්නේ වගේ අහනවනේ කාලා දින්නේ කියලා අපි ආවේ වාගේ මේ ටිකක් කරලා දෙන්නේ. අද කිලෝ වෙලානේ තියෙන්නේ. මෙච්චි ටික මාරු කරලා අලුතෙන් දාලා මේ ඉස්සරහ තියෙනවා. ඈ? නැද? ඉස්සරහ කියලා හම්බෙපා. කතා කරන්න යත් එක්ක. මොනවද දැන් නැහැ. මේකට කියන්නේ අපි රැපෝ එක තියා ගන්නවා කියලා. ඊළාගේ ලෙඩාට පිළිවෙත පැහැදිලි කරන්න මම එක්ස්ප්ලেইন ප්‍රොසීජර් එක ක්ලයන්ට් කියලා කියන්නේ හරි පොදු කරුණු වලට ලෙඩාට පිළිවෙත පැහැදිලි කරනවා මම දැන් මෙයා හදන්න ආවේ දන්නවා දැන් මේ වඩු ටික අරන් එන්නේ මේ හදන්න නැත්තම් ලෙඩා කලබල වෙනවා සමහර අය අර ළමයි ඒව කෑ ගහනවා මේ එතකොට අඬනවා බෑ එපා කියලා මේ එන්නේ හදලා දෙන්නේ එක්කෝ එයා හිතන්නේ අර පරණ අත්දැකීමක් යාවට ඉන්ජෙක්ෂන් එකක් ගන්න මතක් වෙලා ඒව මතක් වෙලා හිතනවා මේ ලොකු වැඩකට එන්නේ කියලා බෑ කියලා කෑ ගහනවා දැන් මෙහෙම අපි ඉස්සලා කියලා ගියම දන්නවා මේ මේක මොන බඩු තිබුණත් මේ බඩු එක කොහොමද දැක්කම අපිට අර ඔර්කිලේ බඩුවට එන බයයි දැක්කම අර පරණ අමිහිරි අත්දැකීම් තියෙනවා විදපුවා වඩක ආපුවා එහෙම තිබුණොත් එහෙම බය වෙනවා ඉතින් අපි කියනවා මේ වෙන්නේ මෙන්න මේ වැඩේට මම සූදානම් කරගෙන ඒතකොට එයා මානසිකව සූදානම් අවුලක් නැහැ නේ කැමති වෙන්නේ එයාගේ එයා කැමති හරි එතන මේ කැමැත්ත අරගෙන අපි යාට පිළිවෙත පැහැදිලි කරලා ඒක විභාගයේ අනිවාර්යයි ඒක ටිකක් සබ්ජෙක්ට් කරන්න ඕනේ. අර මම මොකද අතනින් ඉන්නේ සමානලට. එතෙන්ට ඇහෙන්න ඕනේ. එතන නිකන් මල පයින් විභාගෙ දෙන්නේ. ඉතින් ලකුණු දෙන්න විදියක් නෑ ඒ කමියුනිකේෂන් වල. අපිට මේ ෂීට් එකේ තියෙන කමියුනිකේෂන් වල ලකුණු දෙන්න කියලා. ඉතින් දෙන්නේ කොහොමද අර මොනවා කියනවද ඇහෙන්නේ. ඉතින් ඒක වැඩි. ඉන්න හයියෙන් කතා කරන්න බෑ. දැන් සමහර ළමයි මල් පොකේ පුතරන් දිනවා. මැඩම්ට ලස්සන මාතිකක් කියනවා බලන්න ලකුණු කියලා. ඒ මොකාරී වගේ කියලා. ඉතින් යා හිත හදන්න ඕනේ. අපි එයාගෙන එයාගේ දැන් ඔය සමහර වැඩ කරන්න ගියාම ලෙඩු එයාගේ ගෙදර කෙනෙක් කරේ දුව හරි පුතා හරි දැන් කමු කියමුකෝ දැන් මොන කෑමද කියලා කියනවා දැන් අපි ගින් කිව්වොත් එහෙම දැන් අපි කෑම ගෙනාව කමු කියලා කෑම මොකද අපි අර අප්‍රෝච් කරන විදියට එයා කැමති එක. ඒ හින්දා එයාගේ රකෝ එක තියාගන්න එක පෙන්නන්න ඕනේ පාවිච්චි දෙන්න. හරි. ඉතින් ඔකට ළමයි විවිධ උපක්‍රම යොදනවා. ඉතින් ඒක මම කර මල් අරන් එනවා. මම පෙන්නන්නකො එක එක ළමයි කරපු දේවල්. ඒ විදිහට එයාගේ ඔන්න දැන් එයා සතුටු කරගෙන වැඩේ කරගන්නවා. මේ දිමිෂයම බෑරකුව බෑ එහෙම තමයි කියන්නේ කොයි වෙලාවෙ. ඉතින් අපි බෑ යා බෑ කිව්වට බෑ අපි කැමති කරවා ගන්න. හැබැයි බලෙන් කරන්නත් බෑ. දෙඩේක වැඩ බලෙන් කරන්න බෑ හරි අමාරුයි. ඒ කරන්න අපි කැමති කරවා ගන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ ඕනියා කැමති කරවාගෙන ඊට පස්සේ ඒක අපි කියන රැපෝ එක තියාගන්න කියලා. රැපෝ මේ රිලේෂන්ෂිප් එක ගොඩ නගා ගැනීම නැත්නම්. හරි. ගොඩ නගන්න දැන් ඔයා කැමති වැඩේට ඊට පස්සේ අපි මේ මොකක්ද අයින් කරන්නේ. ඔය ගන්න. ඒක ඉස්සරහ කොටයක් කොහොමද අයින් කරන්නේ? අයින් කළා මේක උස්සලා අපි හදන්නට යනවා. මේ බඩු ටික අපි ඕන ඊට ඉස්සලා මේ තියාගන්නත් පුළුවන් මෙතනින්. මේ මේක තියාගන්න ඕනේ මෙන්න මෙතන. මට මේ මෙතන අර ලබ්බාස්ටේ වගේ මොනවද මෙතන මේ මෙන්න මේක තියා අර කුකුව මං කවන්නේද භාගයක් වෙන්න තියාගන්නවා කියලා. ඒක තියාගන්නේ ඔකට තමයි. මේක මෙතන මේක මෙතන තියාගන්න. හරි. ඊට පස්සේ මේ ටික අපි අර ගන්න පිළිවෙලට මේ පොඩි තියාගන්න. යා කැමති වුණාට පස්සේ අපි එතෙන්ට ඇවිදilla ඒ ටික තියාගෙන මේ ඊට පස්සේ අහ පැත්තට ගිහිල්ලා අපි එන හැම වෙලාවකම ලෙඩක් වෙනවා නම් මේ රේල් එක උස්සලා ඉන්න. නැත්තම් ලෙඩාගේ ආරක්ෂාව තහවුරු කරේ නැහැ කියන ප්‍රශ්නේ. ලෙඩා ඉන්න ඕනම වෙලාවක ලෙඩාලා ඉවත් වෙනවනේ. ඉවත් වෙනවනම් අපි ඒක අයින් කරලා ඉන්න. ඊට පස්සේ මේ පිලෝකේස් එක ගලවලා අපි මේකට පිටුන ප්‍රශ්නයක් නැහැ. ඒක උස්සන්න ඕනේ. මේකට දානවා. මේක අපි හේතු කරලා මෙතන. ඊට පස්සේ මේ ෂීට් එක දැන් මෙහෙම ඉඳලා අර ඉස්සරහම යන දාපුව ගලවන්න කොහොමද කියලා මෙතෙන් ඉඳලා අපි කියන්නේ අන්ටක් කරනවා. ගුරු කරගෙන යනවා. යූස් කරනවා නැත්නම් අන්ටක් කරනවා කියනවා. ගුරු කරගෙන මේ පැත්තට කොහොමද කරලා මේ කුස්සල එහා පැත්තට යනවා. දෙලා ආයෙ මේ පැත්තට ඇවිදින් මේ පාත් කරලා එතන ඉඳලා ආයෙ අන්ටක් කරගෙන යනවා.
පස්සේ මේ වයින්ඩ් කරලා ඉස්සෙල්ලා ගෙලින් කරානේ. ඒ අපෝටයි හාට කරගන්න අපිට මෙතන විදිහට වෙනවනේ. ඊට පස්සේ මේ ෂීට් වලින් චෙක් ක්ලොත් එක ඉස්සෙල්ලා අරගෙන අර protect the privacy of the client කියලා අරගෙන තිබුණේ මේක එදාගේ ප්‍රයිවසි පිළිකත් ආරක්ෂා කරන්න කියලා. ඒ සඳහා අපි මේ නිසා අපි මේ චෙක් ක්ලොත් එක එකට දාලා තමයි ඊට පස්සේ හැම දැන් මේ ෂීට් ගලවලා අයින් කරන්න තමයි කිලුටේ වනේ. මේ අපි දැන් මේවා දැන් ලෝඩ් දාන්න තියෙනවනේ. ඒ නිසා මේ ඒවා අයින් කරන්න ඕනේ. ඊට කලින් මේ චෙක් එක දාලා චෙක් ෂීට් එකේ හොඳ පැත්ත තමයි ඇඟේ වදින්න ඕනේ. මම දාපුවාම අර টপ ඉස්සර টপ එක දැම්මගේ තමයි. න්යාගේ සී කල්පනාව තියෙනවා නම් යාගේ උදව්ව ගන්න පුළුවන් හැම වෙලාවකම ලෙඩාගේ උදව්ව ගන්න ඕනේ. ඒකට බයි නම් උපින් නෑ ඒක හත තේදී තම ගන්න අර යට දාලා තියෙන টপ කීට් එක අපි අයින් කරනවා. ඒ වැඩියෙන් ගා ගන්නත් එපා මුත්‍රායම තියෙනවා. මේ මෙතන කරලා මෙතනින්ම මේ පැත්තට කොහොම දාන්නේ? ඊළඟට මේ කොටේ පොඩ්ඩක් මෙහාට වම් පැත්තට පොඩ්ඩක් මෙතන ගන්න. පොඩ්ඩක් ගැලවුවනම් අර වෙනවා. දැන් තමයි අපි කියන්නේ. දැන් අපි මේ අනිත් අපි ස්විච් එක පොඩ්ඩක් මෙහාට ගන්න හැම වෙලේම එයාට ටිකක් කියන්නේ. එයා එතකොට ගන්න එයා උදව් කරනවා ඒක. දැන් මම ඔයාගේ ෂීට් එක මේ පැත්තට අදින්න යන්නේ. එහෙමයි තමයි එහෙම එපා නිකන්. එයාට මේ යාන්ත්‍රික විදියට නිකන් ස්වාභාවික සාමාන්‍ය විදියට කතා කරන්නේ. මේ අත මෙන්න කියන්නේ. මේව ලෙඩා දෙවුන අපි ඔන්න පළවෙනි මේකත් එක ප්‍රොසීඩියර් වල එකක් තමයි අර අපිට මේ ලෙඩ හැරවීම කියන එක ටර්න් කරන එක ප්‍රොසීඩියර් එකක්. ඒකේ එක වෙනම ටියුට් එකක් තියෙනවා. ඒකේ ඩොක්යුමන්ට් එක කියලා දෙනවා. patient positioning කියලා කියනවා. ලෙඩුන්ගේ ස්ථාපිත මාරු කිරීම. දැන් මේක ස්ථාපිතයක් කියලා දෙන්නේ. දැන් මේ ඉන්නේ ස්ථාපිතය මොකක්ද මම කියවනේ? උඩු අතට ඉන්නකොට කිව්වේ supine position කිව්වනේ. මම ලියලා ඔව් සිංහල වචනත් මම කිව්වා. කුච්චේට ස්ථාපිතය කියන්නේ. මේ ඉන්නේ supine position එකයි. දැන් මම මේවා හරවන්න යනවා left lateral position එකට. ඒ position කියලා පාඩමක් කියන එක. නැත්නම් මම කියලා දෙන්නම්. left lateral එකට හරවන්න යනවා. දැන් ලෙඩට කියන්නේ මම ඔයා left lateral එකට හරවන්න යන්නේ කියන්නේ හරි. ඒක හේවා ටිකයි මේ යාන්ත්‍රිකයි. හරි. මේ දැන් අපි හැමයා left lateral වම් පාර්ශවීය ස්ථාපිතයට හරවන්න යන්නේ. වම් පාය ලෙඩාගේ වම් අත පැත්තට තමයි හරව. ඒක left lateral position කියලා කියන්නේ. ඒක හරවන්න මෙහෙමයි තියෙන එක. පොට්ටේ මේ පොට්ටේ අත පොට්ටෝඩින් තිබ්බ මේක අත පපුව හරහා තියනවා තියලා මේ කකුලේ තනින් තින් නමනවා. මේ ලෙඩාට කියන්නේ අපි නමන්න පුළුවන් උනා. නමල යා මේ කකුල මොනවද කරන්න බෑ ස්ට්‍රේට් තියාගෙන මේ කෙරවගෙන ඉන්න චෙක් ෂීට් එක තමන්ගේ පැත්තට පොඩ්ඩක් ඇදලා ගන්න ඕනේ. නැත්නම් මේ මොකද වෙන්නේ මේ පැත්ත එළියට යනවා. ඒ නිසා මේ පැත්තට වැඩි ඕනේ නැහැ. ඒක පොඩ්ඩක් තිබුණාම ඇති. මේ පැත්තට තමයි වැඩි පොර. ඊට පස්සේ මම මේ උරහිසටයි මේ කකුල දිහාට අත දාලා ඒවා ආපිලි දෙකට කිසි අමාරුවක් නෑ අපිට හරවන්නත් හරි ලේසියි. ලෙෆ්ට් අතට හරවන්නේ නැහැ. මේ හරවලා මෙයා පොඩ්ඩක් වීක් කෙනෙක් කියනවා ෆීබල් නිකන් මේ අමාර ඇට පැහැදිච්ච අය ඉන්නේ. ඒ වගේම මේ අස්තියකට වැදුනාම රෙදෙනවනේ. එතකොට මේ අස්සට ඕන අර කොට්ටේ උරේ ගලවන්න නැතුව ඒකම අපිට මෙහෙම තියන්න පුළුවන්. මේ වදිනවට ඕන නම් කොට්ටයක් මෙතන හේතු කරන්න පුළුවන්. එහෙම වුණාම මේ දුබලතාව තියෙනවා. සාමාන්‍ය කෙනෙක් කිව්ව වුණ නැහැ. ඒ හරවල ඉවරලා ඊට පස්සේ මේ ෂීට් එක කියනවා අහගෙන ඊට පස්සේ මේ ෂීට් දැන් මේවා තිබ්බ වෙලා නැදීන්නේ මේ එච්චර අසපත ගන්න යනවා යටට අත දාලා වුණාම මේ එකින් එක අරගෙන රෝල් කරනවා. දැන් ඉස්සල්ලාම රෝ ෂීට් එක ඉගේ යටට රෝල් කරලා යනවා. ඒක පිටරට යවන්න. යට කියන්නේ ඔයගෙන් යට යවනවා අර ගෙඩියක් වගේ අහුරෙයි. කලබලෙන්න එපා මේ නැත්නම් තරමාරද කියලා එහෙමයි ලිතු කියන්නේ අන්නේ 100 මේ කිව්වහම එයා හරි හරි කියලා එයා කාගෙන ඉන්නවා ඊට නැත්නම් මේ ගෙඩි වගේ එනකොට අමාරුයි යාට. මේ තවත් ෂීට් එක ප්‍රාක්ටිස් කරනවා. ඊට පස්සේ මේ අනුපිළිවෙලින් ඔක්කොම එකට රෝල් කරන්නේ නැහැ. මේ යට අත දාන්න. උඩින් අත ගන්න යන්න එපා වැඩි. ඔයාගේ තියෙන්න පුළුවන් යම කේස් කොට වැඩිලා දාලා දීපු වරම අපිට
කරලා රෝල් කරලා එකින් එක යට දානවා. ඒ උඩින්ම රෝල් කරපු එක උඩම තියෙන. එකින් එක අනුපිළිවෙලින් යට දානවා. එතකොට අර පැත්තෙන් ඇදලා ගන්න අපිට ලේසියි. මේ විදිහට රෝල් කරලා මෙයා දැන් හොඳට නිදාගන්න බලන්න. තාම නෑ නේ. ඔව්. දැන් ඊට පස්සේ මේ අතත් ඩස් කරන්න ඕනේ අර වගේ. ඩස් එක දෙන්න කර ලොකු එක දෙන්න. සර් සාමාන්‍යයෙන් අපි එහෙම ලෙඩෙක් ඉන්න වෙලාවට ක්ලීන් කරන්නේදී අපි මේ ග්ලව්ස් එහෙම පාවිච්චි කරන්න කිසිම ඕනේ. වෙලාවක ලෙඩුන්ගේ ආසාදිත ලෙඩෙක් නෙවෙයි නම් ග්ලව්ස් මාස්ක් දාගෙන යන්න එපා. ලෙඩෙක් කැමතිම නෑ තමුන්ගේ ඇඟ අල්ලනවට තමන්ගේ වැඩ කරනවට ග්ලව්ස් දාන්න. එයා නිකන් මේ ජරාව ගොඩක් කියලා හිතාගෙන පිළිකුල් කරනවා ගැටියක් තමයි යාට දැනෙන්නේ. හරි ඒ නිසා අනවශ්‍ය විදියට කවදාවත් මාස්ක් දාන්න ග්ලව්ස් දාන්න ඕනේ. විස බීජ කියනවේ 80%ක් අපිට හිත කරේවා තියෙන්නේ. ඒක 20ක් විතර තමයි ඔය ආහිත කරායි. ඒතර කොවිඩ් එක ආපු වෙලාවේ දැම්ම ඒගොල්ලෝ හරි ප්‍රබලයි. ඒගොල්ලෝගෙන් බේරෙන්න හරි අමාරුයි. අනිත් පරිසරයේ අපි විස බීජත් එක්ක තමයි ඉන්නේ. අපි උතුරේ ඉන්නවා කොච්චර ඉන්නවද දන්නේ අපේ කටේ ඇගේ නායේ මේ අතුරු වුණ තරම් ඉන්නේ. ඒගොල්ලෝ හානි කර නැහැ හැදිට පුපාවනේ. හරි. ඒක. ඊළඟ අර දවසට අපි බලෙන් ග්ලව්ස් මේ මාස්ක් දාත් ළමත් අර ડોක්ටර් පලා වාඩි වැඩේම අනිවාර්යෙන් පදෙන් ග්ලව්ස් දාන්න එපා මාස්ක් දාන්න එපා කියන නිවුස් වලට තියෙනවා. මේ මානසික පාවිච්චි කරන්න ඕනේ නැහැ. ආසාදිත ලෙඩෙක් නම් දාන්න ඕනේ. ඕන ලෙඩෙක් ඔය හැන්ඩල් කරනකොට අපි දාන්න ඕනේ. ඒ අරින්ද සාමාන්‍ය ලෙඩෙක්ගේ කිසිම වෙලාවක ග්ලව්ස් මාස්ක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ලෙඩෙක් කැමතිත් නැහැ තමන්ගේ ඇඟ අල්ලනවට ඒ ග්ලව්ස් දාගෙන යාට හරි අපහසුයි. හරි. එහෙනම් ඒක අනවශ්‍ය විදිහට ඒ අපේ මෙඩිකල් තියරි වල ඒවා නැහැ. තියරි එක දන්නා ඒවා කරන්න යන්නේ. ඒවා දන්නේ නැතිව නිකන් අය තමයි හැම එකටම ග්ලව්ස් දාගෙන යනවා. මාස්ක් දාගෙන යනවා. බයි. ඒ තේරුම ඒ දන්නේ නැති නිසා. දැන් මකට අම්මගේ සර්විස් එක දැන් මගේ අවුරුදු 30 ගාණක් වෙනවා. ඒනොට කවදාවත් ගෝල් එකක් තාම හැදිලා නැහැ. මොකද අපි ඔය පොඩක් කිසිමක් යනවා දුවිලි විතර මේ සරෝජට වගේ. ඒ ආරෙන්න මේ මොකද අපි දන්නවා මේ බේරෙන ක්‍රමයේ ලෙඩ. ඒ ක්‍රමයේ තන ගත්තාම ලෙඩ මොවෙන්නේ නැහැ. දැන් මේකත් අර වගේ මොකක්ද ගන්න. අපි ග්ලව්ස් මාස්ක් දාන්නේ ගොඩක් වෙලාවට මගෙන් ලෙඩාට යයි කියලා. ඒක අපි සර්ජිකල් සිස්ටම් එකේදී දානවා. මොකද මගෙන් ලෙඩාට යන්න තියෙන chance එකකින් තමයි දාන්නේ. අරකට අපිට එහෙම අවශ්‍ය වෙන්නේ. මේ ඊළඟට අපි මේ විදිහට දාන්න ගන්නවා. මේකත් දැන් මේකේ තියෙන මේ දාන්නේ තමයි චුට්ටක් වෙනස්. උඩින්ම තමයි ඒ උඩේ ඉඳලා පහළට ඒවා වෙනස් වෙන්නේ. top to bottom මේමයි clean to unclean same direction ඒවා වෙනස් වෙන්නේ අර away from self කියන එක තමාගෙන් ඉවතට කියන එක මෙතනදී වෙනස් වෙනවා. එදාගේ පැත්තෙන් කියලා මගේ පැත්තට. ඒ පහළට ඊපස්සේ ඊපස්සේ මේක අර විදිහට තා වෙනස් වෙන්නේ නැහැ. කරා මේක ඉස්සලා දිනම යන මම උඩින් යන්න ඉක්මනට වෙලා යන තර විදියම රස් කරගෙන ගියා ඊළ මේක පාස් කරා මේකත් අර විදියම තමාගේ පුර ඉඳලා තමාගේ පැත්තට මෙහෙම ඉඳලා මේ තාවා මේ කවුන්ට් ටිකක් ගේ දාලා මේ පැත්තත් මෙහෙම කරගෙන ඊට පස්සේ හරි මෙතෙන්ට එනවා. ඊළඟට ඇඳෙත් ඔන්න දෙදාගේ පැත්තේ ඉඳලා තමයි ටික ටික එන්නේ. අපි ඉස්සලා ගියේ මෙහෙ ඉඳලා ඉස්සරහට. දැන් දෙදෙක් ඉන්නකොට දෙදාගේ පැත්තේ ඉඳලා ඔන්න අත දෙක තියෙන එකක් ගන්න. ආයි පොඩක් මෙහෙ. ආයි ඉන්නේ පොඩක් මෙහෙ. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ආවා. ආයෙත් එහෙම එනවා. ගෝල් එක දෙන්නකො. අර විදිහම තමයි හරි වෙන්නේ. මේක බිගින් ඊට පස්සේ ලෙක්චර්ස් එකේ එජ් එකක් ගන්න ඕනේ. එනයි පැත්තෙන් තාමි කරනවා. මේක මෙට්ටෙම ඉඳ තියෙනවා නම් අත දාන්න උස්සන්න ඕනේ නැත්නම් චුට්ටක් උස්සලවයි ගන්න. ගොඩක් උස්සන්න එපා. මේ පොඩක් උස්සලා. ඊට පස්සේ මෙට්ට යන්න. මේකේ දැන් මෙට්ට අර වගේ නමන්න බෑ අපිට. දැන් මේකදී මෙට්ට උස්සලා තමයි අද
දාලා මේ දාන්න. එතන පිය දැම්මා. එතන මේක ආයේ අතාරින්නේ නෑ. අතාරියොත් මොකද වෙන්නේ? මේ ලෑල්ලේ තියෙනවා ගෑවෙනවනේ. ලෑල්ලත් කට් කරන්න. දැන් ඉතින් ආයෙත් දෙන්න ආවා. මේ පැත්තේ මේ පිය දැම්මා. ලෑල්ල. ඊපස්සේ අර මේක අරගෙන මේකට අපිට මෙහෙම අතට ඕන මෙහෙම ලාට් කරගෙන අල්ලගෙන මේ ටික ඒක පස්සේ අර මේ අපි රාජගිරිය අර ක්‍රියාවකට ගිහිල්ලා ගිය ගාමම ළමයිත් යනකොටම අර දෙතුගේ ජරාවෙන් මම තියෙන එතන ගොඩක් මාස් දාගෙන ග්ලව්ස් දාගෙන තමයි ලෙඩ